මේ ඉන්නේ මගේ නෝනා. පොඩ්ඩක් පරක්ක වෙලා ආපම් පොඩ්ඩක් එල්ලගෙන ඉන්නේ. හැබැයි එල්ල ගත්ත ගතිය නැති වෙලා යනවා. පොඩි වෙලාවක් යනවා නැති වෙලා යනවා නේ. එහෙම නේද? තාමත් එල්ලගෙන. හැබැයි පොඩි සින්දුවක් කියපුවම මූඩ් එක හරියනවා. එහෙනම් නෝනාගේ මූඩ් එක ෆික්ස් කරන සින්දුවක්. බලන්න ගෙදර කොච්චර හොඳට තියාගෙන ඉන්නවද කියලා. මගේ නෝනා මට හරිම ආදරේ. මගේ නෝනා මට හරිම ආදරේ. මං වගේ හොඳ මිනිහෙක් 1000කින්වත් හොයාගන්න අද කාලේ බැහැයි කියලා නෝනා කියනවා. මං වගේ සීලාචාර naughty loving hubby කෙනෙක් පෙර පිනකට ලැබුණේ කියලා නෝනා කියනවා. මගේ නෝනා මට හරිම ආදරේ. මගේ නෝනා මට හරිම ආදරේ. දොරේ වැඩ කරලා දරුවන්ගේ වැඩ කරලා කෑම උයන් මං එනකම් බලන් ඉන්නවා. මම එකක් දෙකක් දාලා ගියත් එළියෙන් කාලා ගියත් පිටින් නොකා ආවා වගේ ආයෙත් කනවා. මගේ නෝනා මට හරිම ආදරේ. මගේ නෝනා මට හරිම ආදරේ. shopping ගියත් මම කොච්චර ඇහුවත් අට ඇරලා කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මම සැරෙන් සැරේ ගෙනත් දුන්නු ඇඳුම් ගැන මතක් කරලා මගේ සල්ලි ටික බේරක් එතනින් ගෙනවා. මගේ නෝනා මට හරිම ආදරේ. මගේ නෝනා මට හරිම ආදරේ. අරගෙන ගෑනු දිහා කැරකි කැරකි මම බැලුවට මගේ නෝනා මං ගැන නම් කිසි සැකයක් නෑ. සෙක්සි ෆිගර් එකක් තියෙන නයිස් ලුකින් අය හිටියට ඔයා වගේ නෑ පැටියෝ කියලා බටර් ගන්න. මගේ නෝනා මට හරිම ආදරේ. මගේ නෝනා මට හරිම ආදරේ. ක්ලිෆර්ඩ් වගේ හොඳ මිනිහෙක් 1000කින්වත් හොයාගන්න අද කාලේ බැහැයි කියලා නෝනා කියනවා. ක්ලිෆර්ඩ් වගේ සීලාචාර naughty loving hubby කෙනෙක් පෙර පිනකට ලැබුණේ කියලා නෝනා කියනවා. මගේ නෝනා මට හරිම ආදරේ. 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 මගේ නෝනා මෙයා මට හරිම ආදරේ. Thank you very much. දෙන්න රංග ගමගේ dancer